ආදරේ. කුමරියත් සතුන්ට ගොඩාක් ආදරේ. හදිසියෙම මේ ලස්සන රාජධානියට මහා නරක කාලයක් උදා වුණා. ගස් කොළන් මැරිලා, වැව් දියැලි හිදිලා, සතුන්ට බොන්න වතුර බින්දුවක්වත් නැතිව ගියා. කුමරියට හරීම දුකයි. අනේ මගේ උයනේ ලස්සන එක මලක්වත් නැහැ. මගේ සතුන් කන්න නැතුව මැරෙනවා කියලා හිතාගෙන වියලී ගිය පාර දිගේ දුවගෙන උයන ඇතුළට යන්නට උනා. මේ පුංචි කුමාරී පාර දිගේ ඇවිදගෙන සෙමින් උයන මැද සිදී ගිය විල ළඟ නැවතී මෙසේ සිතුවා. මගේ සිතුම් පෙතුම් යහපත් නම් මගේ හදවතේ කරුණාව, දයාව පිරී තේනවා නම් මගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න ඕනේ. එතකොටම අහසින් ලස්සන ආලෝකයක් දිස්සුණා. ලස්සන සුරංගනාවියක් මේ කරුණාවන්ත කුමරියගේ ප්‍රාර්ථනය ඇසිලා කුමරියට කතා කළා. ඔයා හරි කරුණාවන්තයි, ගුණගරුකයි, යාළුවන්ට උදව් කරනවා. ඉතින් මං ඔයාට උදව් කරන්නම්. සුරංගනාවිය වැසි වැස්සුවා. විල් පිරුණා. ගස්වල මල් පිපුණා. සතුන් දුවගෙන ඇවිත් වතුර බොන්න ගත්තා. කුමරියට හරි සතුටුයි. සතුන්ටත් හරිම සතුටුයි. කුමරිය ඇවිදින පාර දිගේ මල් පිපුණා. කුරුල්ලන් කැදලි හැදුවා. උයන ලස්සනින් පිරී ගියා. ඉතින් මගේ පුංචි යාළුවනේ, ඔයාලට තේරුණාද? හදවත පිරිසිදු නම්, හිත ලස්සන නම්, ඔයා කරුණාවන්ත නම්, දයාව, සාමය ඔයාගේ හිතේ පිරීලා තියෙනව නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. අපේ ප්‍රාර්ථනාවන් හොඳයි නම් ඒවා අපිට ලැබෙනවා. ඔයාලට තේරුණාද?